සබාදහම ඇතුළේ තියෙන පුංචි නිර්මාණයකට පුළුවන් මිනිස්සෙක්ගේ හිතක් නිරායාසයෙන්ම නිවලා දාන්න. අපි මේ බලන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ තියෙන හරිම සුන්දර ඇල්ලක්. ඒක තමයි බෝම්බුරු ඇල්ල. අපි කවුරුවත් දන්නේ නෑනේ හරියටම බෝම්බුරු ඇල්ල කියන නම කොහොමද හැදුනේ කියලා. අපි බලමු අද කොහොමද මේ ඉතිහාසයේ කතාව බෝම්බුරු ඇල්ල කියලා හැදුනේ කොහොමද කියලා. ඉතිහාසයේ දෙවන රජසිංහ රජතුමාගේ හිටිය ඇතෙක්. ඇතා මේ දම්වැල් කඩාගෙන කැලෑවට පනිනවා. ඊට පස්සේ රජතුමාගේ අනබෙරකරුවෝ යවලා කියනවා ගම්වාසීන්ට කියනවා ඇතා අල්ලලා දෙන කෙනෙක්ට ගම්වරයක් දෙනවා කියලා. කියන්නේ ඉස්සර කාලේ මොකක් හරි දෙයක් කරාම ඒ මිනිස්සුන්ට තෑගි විදියට දෙන්නේ ගම්වරයක්. ඉතින් මේ කොහොම හරි මේ ගමේ හිටිය එක පුද්ගලයෙක් එයාගේ නම ඇවිල්ලා වනසිංහ. කියමුකෝ වනසිංහ මුත්ත කියලා. වනසිංහ මුත්ත මේ ඇතාව අල්ලගන්න. ඇතාව අල්ලගෙන ඇතාව ගැට ගහන්නේ බෝගහක මුලක. අනේ හින්ද තමයි ඇතාව බැන්දේ බෝගහක මුලක නිසා බෝ මුලේ ගම කියලා තමයි ඉතිහාසයේ කියලා තියෙන්නේ. ඊට පස්සේ මේකට බෝ මුරේ කිව්වලු. බෝ බුරේ කිව්වට පස්සේ දැන් මෑත කාලේ මේ අද දක්වාම මේ ඇල්ලට කියන්නේ බෝමුරු ඇල්ල කියලා. මේ දියඇල්ල වැලිමඩ නගරය කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ නගරයේ ඉඳන් කිලෝමීටර 15ක් පමණ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. හරිම සුන්දර දියඇල්ලක්. ටිකක් දුෂ්කර මාර්ගයක් ඔස්සේ තමයි මේක බලන්න අපිට යන්න හම්බෙන්නේ. මේ දියඇල්ල උසින් මීටර් 50ක් පමණ වෙනවා. පළලතින් මීටර් 20ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාවේ තියෙන දියඇලි අතරින් පළලතින් වැඩිම දියඇල්ල විදිහට තමයි මේක සලකන්නේ. ඉතින් ඔයගොල්ලොත් එන්න මේ සුන්දරම ලස්සනම දියඇල්ල බලන්න. හැබැයි මේ සුන්දරත්වය මේ විදිහටම තියලා යන්න අමතක කරන්න එපා. අපි මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.